මේක තමයි ගොඩක්ම අඩුවටම දෙන්නේ මේක. ඔව් ලෝන් එකකට හිර වෙලා තියෙන්නේ ලෝන් එක ගෙවා ගන්න අමාරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අඩුවටම දෙනවා. කොළඹ නුවර පාරට කිලෝමීටර් 200යි. මීටර් 200යි. ප්‍රධාන පාර. ඔප්පු සින්නා කරනේ. සිනක්කර. යක්කල ටවුන් එකට කිලෝමීටර් 2යි. යක්කලට කිලෝමීටර් 2යි මෙතන ඉඳන්. කාමර 3යි. කාමර 3යි. සාලයක් තියෙනවද? ඔව් සාලේ. සාලේ කැම 3යි. ඒතර ටොයිලට් ඒවා මේවා. බාත්රූම් එකේ තියෙන කුස්සිය තියෙන කාපෝච් එක තියෙන ඉස්සරහ. කාපෝච්චිය තියෙනවා. දැන් කොස්ලි. දොර ජනේල ඔක්කොම කොස්ලි වලින් හදලා තියෙනවා. ඒතර මෙතන ඔෆිස් කාමරයක් තියෙන ඉස්සලාම ඇතුළේ වෙන තැනම සාලේ නේද? එතකොට ගේ ඇතුලේ කාමර දෙකක් තියෙනවා. අපි බලමු මේ පළවෙනි කාමරේ මේක මම හිතන්නේ 12යි 14 කාමරයක් මේක තමයි කුස්සිය. මේකේ පදිංචි වෙලාම නාවක් නැහැ. හැදුවා විතරයි. සිංකෙන් වතුර යන්න වලක් සහ බාත්රූම් එකේ වතුර යන්න වලක් කපලා මෙතන මම හිතන්නේ අඩි 8ක් නේද? ඔව් අඩි 8 වගේ. අඩි 8 වලවල් දෙකක් කපලා වහලා තියෙන්නේ. ගොඩාක් අඩුවට ගන්න පුළුවන් ඉඩමක්. හැමෝටම අයිබෝවන්. මම දැන් මේ ඉන්නේ ඉඩමට හැරෙන තැන කොළඹ නුවර ප්‍රධාන පාර. මේ පැත්තට ගියොත් ඔයාලට යක්කලට යන්න පුළුවන් කිලෝමීටර් දෙකක් වගේ තියෙන්නේ. ඒත් එක්කම ලයිසිම් ඉස්කෝලේත් ওই පැත්තමයි පොඩි දුරයි තියෙන ලයිසිම් ඉස්කෝලේට. ඒතර මේ හැට බෝගමුව කියලා කියන්නේ. මේ පැත්තට ගියොත් ඔයාලට යන්න පුළුවන් නිට්ටඹුවට. ඉතින් මම නිට්ටඹුව පැත්තෙන් ඉඳන් ආයේ මෙතනට කිලෝමීටර් 4ක් වගේ තියෙනවා. ඒ එනකොට කලගෙඩි හේන හන්දිය පහු කරලා පොඩි දුරක් එනකොට වම් පැත්තේ තියෙනවා මෙන්න මෙතන මේ පසු වෛද්‍ය කාර්යාලය. එතනින් වමට තියෙනවා තාර පාරක්. මේකේ හරියටම කිලෝමීටරයක් විතර තමයි යන්න තියෙන ඉඩමටම. ඉතින් ඔයාලත් අඩුවට ඉඳන් හොයන කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒතර ඔයාලට පුළුවන් මේකෙන් අඩුවට ඉඩමක් ගන්න channel එක හරහා. මහත්මයා මට කියන්න පුළුවන් දැන් මේ ගේ කාමර කීයක් තියෙනවද? කාමර 3යි. කාමර 3යි. සාලයක් තියෙනවද? ඔව් සාලේ. සාලේ කැම 3යි. ඒතර ටොයිලට් ඒවා මේවා. බාත්රූම් එකේ තියෙන කුස්සිය තියෙන කාපෝච් එක තියෙන ඉස්සරහ. කාපෝච්චිය තියෙනවා. ඒතර මේක මට කිව්වා තට්ටු දෙකකට ගහන්න. ඔව් තට්ටු දෙකකට තමයි මේක කරලා තියෙන්නේ. මුදල් ප්‍රශ්නයක් මත తాවකාලික වහලයක් ගහලා තියෙනවා. ඒතර මෙතන ඉඳන් දැන් මේ ඉඩම කොච්චරක් තියෙනවද? පොජස් 12 මාරයි. එහා පැත්තේ කෑල්ල? එහා පැත්තේ කෑල්ල 12 මාරක් තියෙනවා. ඒක දෙනවද? ඒකත් එක්ක දෙනවද? ඒකත් කැමති කෙනෙකුට නම් පොජස් 25ම දෙනවා. උප්පු දෙකකට තියෙනවා. උප්පු දෙකකට තියෙනවා. ඒක මායිමෙන් තමයි තියෙන්නේ. ඔබතුමා මේ ගොඩක් අඩුවට දෙන්නේ? ඔව් මට මුදල් හදිසියක් මත. නෑ ඒක තමයි ගොඩක්ම අඩුවටම දෙන්නේ මේක. ඔව් ලෝන් එකකට හිර වෙලා තියෙන්නේ. ලෝන් එක ගෙවා ගන්න අමාරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අඩුවටම දෙනවා. ඔව්. මගේ වාරිකේ රුපියල් 56000ක් එනවා මාසෙකට. මට දැන් ගෙවා ගන්න අමාරුයි. අමාරුයි. හරි. එතකොට මේ ලයිසන් ඉස්කෝලේ තියෙනවා මේ ළඟ. ඔව්. මේ නිට්ටුම්බ එතන මොකක්ද ආයි තියෙන්නේ? බෝගමුව. බෝගමුව. නිට්ටුම්බ ඉඳන් සාමාන්‍ය කිලෝමීටර නිට්ටුම්බ ඉඳලා 4ක් වගේ. 4ක් වගේ. ප්‍රධාන පාර. එතන මෙතන අපි ප්‍රධාන පාරෙන් ඒ ලයිසන් එක පහ වුණාම හැරෙනවනේ මෙතන පසුවැද්ද කාර්යාලය ගාවින්. නුවර පාර ප්‍රධාන නුවර කොළඹ මාර්ගයේ. ඔව්. එතන ඉඳන් එතනට කිලෝමීටර මෙතන ගෙදරින් තමයි කිලෝමීටර මීටර 200ක් තියෙන්නේ. කොළඹ නුවර පාරට කිලෝමීටර් 200යි. මීටර 200යි. ප්‍රධාන පාර. ඔප්පු සින්නා කරනේ. සිනක්කර. මේ යක්කල ටවුන් එකට කිලෝමීටර් 2යි. යක්කලට කිලෝමීටර් 2යි මෙතන ඉඳන්. පැය 23ම ලංකාවේ ඕනම තැනක බස් තියෙනවා. බස් තියෙන එක හරි. එතකොට මේ ඊටමන පොල් ගස් අහු වෙනවද නෑ නේ? ඔව් එහා පැත්තට අහු වෙනවා. එහා පැත්තේ පොල් ගස් තියෙනවනේ. තුනක් අහු වෙනවා. පොල් ගස් 3ක් හම්බ වෙනවා. පොල් ගස් 3ක් හම්බ වෙනවා. 1යි 2යි 3යි එන්නේ 1යි 2යි 3යි 4යි 5ක් පහක් ලින්දක් තියෙනවනේ. හරි වතුර ළඟ තියෙනවා. හොඳයි. අර ජනාකීර්ණ පැත්තක් වුණා නිසාසේ ඉන්න පුළුවන් තැනක් නේද? මාර්ගපාසයෙන් හොඳටම තියෙනවා මේකේ. අය ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනට එන්නත් අඩි 20 පාරක් තියෙන්නේ. ඔයාලට පේනවා ති ලයිට් කණු තියෙනවා. එතන නම් කරන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනට එක කණුවක් දාගත්තා නම් කරන්ට් එක ගත්තා ඒක. වයරින් කරලා තියෙනවා. වයරින් කරලා තියෙන ඔක්කොම අපි ගේ ඇතුළට යම් බලන්න. එතකොට මෙතන පොල් ගස් 3ක් විතර හම්බ වෙනවා. ඒතර මේක තමයි ගේ. 4ක් තියෙනවානේ. පොල් ගස් 4ක් තියෙනවා. ගෙඩි හැදෙන පොල් ගස්. අපි ගේ ඇතුළට ගිහිල්ලා බලමු ගේ ඇතුළේ තත්ත්වේ. දැන් මේක තට්ටු දෙකට හදන්න කණු දාලා තියෙන්නේ. නමුත් ස්ලැබ් එක දාලා නැහැ. බිත්ති බැඳලා ඔක්කොම කරලා තියෙන්නේ. වහලයක් ගහලා තියෙනවා. දැන් උනත් ඇවිල්ලා පදිංචෙන්න පුළුවන් තත්ත්වේ තමයි මේ ගේ තියෙන්නේ. කොටි ඇදලා ඔක්කොම කරලා තියෙන්නේ. ඕට බේස් කරලා තියෙන්නේ. දොර ජනේල ඔක්කොම කොස්ලි වලින් හදලා තියෙනවා. ඒතර මෙතන ඔෆිස් කාමරයක් තියෙන ඉස්සලාම ඇතුළේ වෙන තැනම දකුණු පැත්තේ. අපි ගේ ඇතුළට යන් මේ වලට පේනවාද මේ දොරවල් ඔක්කොම වෝටර් බේස් කරලා ඔක්කොම වැඩ නිම කරලා තියෙන්නේ මේකේ. මේ මෙතන මේ කොස්ලි කියලා බලාගත්තා මෙතන පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙනවා. මේ පොත්තක් ගලවිලා එතනින් වෙන්නේ කොස්ලි. ඊට පස්සේ ඇතුළේ වුණාම ඉක්මනට කොන්ක්‍රීට් දාලා තියෙනවා. ලොකු සාලයක් තියෙනවා. 4 24ක් වගේ තියෙනවා. සාලේ නේද?
එතකොට ගේ ඇතුලේ කාමර දෙකක් තියෙනවා. අපි බලමු මේ පළවෙනි කාමරේ මේක මම හිතන්නේ 12යි 14 කාමරයක් මේක. කණු දාලා තියෙන්නේ කොහොමද? ඔව්. මෙතන මේ කණු වලට පේනද මේ කණුව දාලා තියෙන්නේ? බේස් කණු කොහොමද තියෙන්නේ? බේස් වල කපලා කණු දාලා හොඳට හදලා තියෙන්නේ ශක්තිමත්ව තියෙන විදිහට. මොකද තට්ටු දෙකට ප්ලෑන් කරපු ගයක් මේක දැනට මේ ඔයාලට පේනද වයරින් කරලා තියෙනවා. අපි යන් ඊළඟ කාමරේ බලන්න මේක සාලේ. මේකේ මිල කියන්නේ ලක්ෂ 60ක් කියලා ඒක සාකච්ඡා කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේක ඊළඟ කාමර මේකත් අර සයිස්මයි නේ 1214. මේකත් 1214 කාමරයක්. පේනද ඔයාලට වහලේ ලී ඉරපුලිය වලින් ගහලා තියෙන පොල්ලි පරාල විතරයි තියෙන්නේ. එතකොට මෙතනට ආවම පස්සේ අපි මේ ඉන්නේ දැන් කුස්සියට. මේක තමයි කුස්සිය. හැම දෙයක් මේ වයරින් කරලා තියෙනවට පේනවා ඇති. මේකේ පදිංචි වෙලාම නාවක් නැහැ. හැදුවා විතරයි. එතකොට මෙතනින් බාත් รู එකට යන්න තියෙන්නේ මෙතනින්මයි. බාත් รู එකේ නෑ වැඩ සම්පූර්ණ ඉවර නැහැ. කොමඩ් එකක් තියාගෙන බීම ටයිල් ටික අල්ලා ගන්න තියෙනවා. ෂවර් එක හයි කරගෙන. ඉස්සලා කලින් වලට මම ලින්ද පෙන්නුවා. එතකොට මෙතන තියෙනවා සිංක් එකකින් වතුර යන්න වලක් සහ බාත් รู එකේ වතුර යන්න වලක් කපලා මෙතන මං හිතන අඩි 8ක් නේද? ඔව් අඩි 8ක වගේ. අඩි 8 වලවල් දෙකක් කපලා වහලා තියෙන්නේ. එතකොට ඒ ටික කම්ප්ලීට්. ඔයාලට අවිල පදිංචි වෙන්න විතරයි තියෙන්නේ. ඊටම පිටිපස්සේ කොටස පේමන්ට් දාලා තියෙන්නේ. පේමන්ට් එක දාලා තියෙන්නේ. පනිකර කොන්ක්‍රීට්. ඊට පස්සේ මෙතන මේ පැත්තේ මේ තියෙන්නේ මේ පැත්තේ හැපැත්ත ඊටමත් තියෙන එකක් දෙනවා කියලා කියනවා. පර්ෂත් 12 මාරක් ඒක එතනක් තියෙනවා. ඔප්පු දෙකක තියෙනවා. ඔප්පු දෙකකට ඉඩම් දෙක තියෙන 12 මාරේ ඉඩම් කැලි දෙකක් මේ තියෙන්නේ. ඒතර මෙන්න මෙතෙන් ආවම මේකේ පිටිපස්සේ මෙතන නිදහස් නිස්කලංක හොඳට හුලං එන තැනක් ඉස්සරහා වැවක් තියෙනවා. දැන් වැවට සුද්ධ කරලා නැහැ ඉදිරියේදී ඒක සුද්ධ කරනවා කියලා තමයි කියන්නේ රජයෙන්. එතකොට ඒකෙන් එහා පැත්තේ වෙල්යායෙන් එන හුලඟත් එක්ක මෙතන සුපිරිම තැනක්. අඩි 20 පාර දෙනවා එන්න. එතකොට මෙතනින් කොළඹ නුවර පාරට තියෙන්නේ කිලෝමීටර් 1.2 මීටර 1200යි තියෙන්නේ කොළඹ නුවර පාරට. එතකොට නිට්ටඹුවට මම හිතන්නේ මෙතන ඉඳන් කිලෝමීටර 4ක්. ඔව් 4ක් විතර වගේ තියෙන්නේ. යක්කලට කිලෝමීටර් 2යි තියෙන්නේ. එල්ලි වෙනකම් ඕන ලංකාවේ ඕනම පැත්තට බස් යන්න පුළුවන් පාර තමයි කොළඹ නුවර පාර. ඒ පාරට තමයි පැය 24ක් බස් තියෙනවා. හොඳම තැනක්. ගොඩාක් අඩුවට මේ ඊටම දෙන්නේ. මුදල් හදිස්සිය නිසා කියලා තමයි කියන්නේ. ඔයාලා කලින් අහන්න ඇති. එතකොට අපි හැපැති ඉඳන් කොටසක් බලමු. මෙතන දැනට ගයක් හැදෙනවා ඔයාලට පේනවා. එතනට එන කරන්ට් එක අරන් ඔය කණුවෙන් දාලා කණුවක් ඕනෙත් නැහැ. ඕන්න කණුවක් දාලා උනත් ගන්න පුළුවන්. එතන මෙතන තියෙනවා තව ඉඩම් කොටසක් පර්චේස් 12 මාරක. ඒකෙත් පොල් තියෙනවා ගොඩක් පොල් ගස් ඒවම හොඳ ඉඩමක් එතනක් තියෙන්නේ. මේකත් එක්ක ඕනනම් ගන්නත් පුළුවන් නැත්නම් මේක නැතුව ගන්නත් පුළුවන්. එතන මේ පර්චේස් 12 මාරක කීයක්ද කියන්නේ? ඒක ලක්ෂ 25ක් කියන්නේ තව ටිකක් මිල එහම කරගන්න පුළුවන්. ඒ පර්චේස් 12 මාර ලක්ෂ 25ක් කියන්නේ. ඒතර පර්චේස් සාමාන්‍ය ලක්ෂ 2ක් කියන්නේ. මේ හරිය පර්චේස් ලක්ෂ 5ක් 6ක් වෙනවා. මම මීට අවුරුද්දකට හමාරකට කලින් මේ හරිය වීඩියෝ එකක් දැම්මා. මේ ඒකත් ලයිසිය මිස් කෝලයක් තමයි එතන තිබුණේ. කලින් තිබුණ තැනක්. විකුණන දැම්ම එතන පර්ච් එක ලක්ෂ 6න් ගියේ. ඉතින් මේ මීට වැඩි දුරයි ප්‍රධාන පාරේ ඉඳන් එතනට. එතකොට මේ තමයි ඉස්සරහා පේන කොටස. මෙතන ඉස්සරහා ඉඩ තියෙනවා හොඳට. ඊට අමතරව මේ පැත්තෙත් හොඳ ඉඩ තියෙනවා. ඔයාලා මං හිතන්නේ ලින්ද දැක්කා ඉස්සරලා. ඉතින් ඔන්න සුපිරිම තැනක් ගොඩාක් අඩුවට ගන්න පුළුවන් ඉඩමක්. රට ඉන්න කට්ටියට ඇත්තටම ගොඩක් හොඳයි. ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැනක් මේ. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. බලන්න මම ওই නම්බරයක් දාලා තියෙනවා අයිති කෙනාගේ. එයාත් එක්ක කතා කරලා වැඩිදුර විස්තර වලට අහගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ තැනක් ඔන්න අදත් ගෙනලා තියෙනවා. එහෙනම් හැමෝටම බුදුසරණයි ජය වේවා.